පරමාණුවක් ඇතුලේ තියෙනවා ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන. අපි කියනවා මේවට උපපරමාණුක අංශු කියලා. එතකොට මේ ප්‍රෝටෝන කොහෙද තියෙන්නේ? නියුට්‍රෝන කොහෙද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන කොහෙද තියෙන්නේ කියලා ඔයාලා සාමාන්‍ය පෙළ සීමාවේදී ඉගෙනගෙන තියෙනවා. හැබැයි පුතේ අපි උසස් පෙළ සීමාවේදී ඉගෙන ගන්න දේවල් එක්ක බලද්දී අපි මේ ඉගෙනගත්ත දේවල් වලින් ටිකක් ඇතුළට යනවා. මේ බලන්න. දැන් අපි සාමාන්‍ය පෙළ සීමාවේදී ඉගෙනගත්ත දේවල් චුට්ටක් බලමු. දැන් පුතේ මෙන්න මේ විදිහට. උදාහරණයක් ගමු සෝඩියම් පරමාණුව. සෝඩියම් පරමාණුව ඔයාලා දන්නවා කොහොමද අංකණය කරන්න ඕනේ කියලා. සෝඩියම් පරමාණුව අපි සංකේත කරන හැටි කොහොමද කියලා දන්නවා. කොහොමද පුතේ සෝඩියම් පරමාණුව සංකේත කරන්නේ? අපි දන්නවා යටින් ලියනවා පරමාණුක ක්‍රමාංකය. සෝඩියම් වල පරමාණුක ක්‍රමාංකය 11යි. නේද? ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ පුතේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාව එකතුවනේ 23. අපි ගිය සතියේ මේවා කතා කරා. එතකොට අපි මේකේ දන්න දේවල් මොනවද? දැන් බලන්න පුතේ අපි දන්න දේවල් ටක් ගාලා මතක් කරගමු. පරමාණුක ක්‍රමාංකය අපිට හම්බෙන්නේ පරමාණු ඇතුලේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. ඒ කියන්නේ මේ සෝඩියම් පරමාණුවක ප්‍රෝටෝන ඉන්නවා 11. පරමාණුවක් නියුට්‍රල් නම් ඒ කියන්නේ උදාසීනයි නම් උදාසීන පරමාණුවක අඩංගු වන ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන කරන්න පුතේ මොකද වෙන්න ඕනේ? සමානයි කියලා අපි දන්නවා. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝනත් 11ක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට නියුට්‍රෝන. පුතේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන වල එකතුවෙන් තමයි මෙන්න මේ කියන ස්කන්ධ ක්‍රමාංකය හැදිලා තියෙන්නේ. එහෙනම් ප්‍රෝටෝන 11යි නම් නියුට්‍රෝන කීයක් තියෙන්න ඕනද? නියුට්‍රෝන 12ක් තියෙන්න ඕනේ. හරි පුතේ. මේ බලන්න. මේ තමයි සෝඩියම් පරමාණුවක අඩංගු වන උපපරමාණුක අංශු ප්‍රමාණය. අපිට මේක ලියා ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරි දැන් පුතාලට කිව්වොත් මම මේකට පරමාණුවේ ව්‍යුහය අඳින්න කියලා ඒකත් පුළුවන්. මේ බලන්න කොහොමද? මැද තියෙනවා න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය ධනාරෝපිතයිනේ. න්‍යෂ්ටිය ධනාරෝපිතයි. මේ ධනාරෝපිත න්‍යෂ්ටියේ අඩංගු වෙනවා ප්‍රෝටෝන 11ක් ඉන්නවා, නියුට්‍රෝන 12ක් ඉන්නවා. එතකොට තමයි 13යි කියන ස්කන්ධ ක්‍රමාංකය හැදෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන කොහොමද පිහිටන්නේ? මෙන්න මේක හොඳට මතක තියාගන්න පුතේ. දැන් ඔයාලා සාමාන්‍ය පෙළ සීමාවේදී අපි කියනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඔයාලා දැනගෙන හිටියා. හැබැයි උසස් පෙළ සීමාවේදී අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ ඒ සාමාන්‍ය පෙළදී අපි පාවිච්චි කරපු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන විදිහ නෙවෙයි. දැන් බලන්න. සෝඩියම් පරමාණුවට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කිව්වොත් පුතේ ඔයාලා ලියන්නේ කොහොමද? මේ බලන්න. පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කිව්වොත් පළවෙනි කවචයේ ඉන්නවා ඉලෙක්ට්‍රෝන කොච්චරද? පේනවද බෝඩ් එක? සෝඩියම්ගේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් අඩංගු වෙනවා. ඊළඟ කවචයේ සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම 11ක් තියෙනවානේ. දෙවෙනි කවචයේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය පුතේ 8යි. තුන්වෙනි කවචයට යද්දි තව එක ඉලෙක්ට්‍රෝනයක් දාන්න තියෙන 11 සම්පූර්ණ වෙනවා 1යි කියලා එනවා. එතකොට සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සාමාන්‍ය පෙළදී පුතේ ලිව්වේ මෙන්න මේ විදිහට. පැහැදිලි නේද? හරි. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පාවිච්චි කරලා සෝඩියම් වල අපි අඳිමු බලන්න පරමාණුවේ ව්‍යුහය. දැන් පුතේ පැහැදිලි සෝඩියම් වලට ශක්ති මට්ටම් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මම ඒ 3 අඳින්නම්කෝ මෙහෙම. මේ පළවෙනි එක්කෙනා, මේ දෙවෙනි ශක්ති මට්ටම, මේ තුන්වෙනි ශක්ති මට්ටම. හොඳට මේක අහගන්න. හොඳද? හරි. මේ තියෙන්නේ සෝඩියම් වල ශක්ති මට්ටම් 3 මම මේ ඇදලා තියෙන්නේ. එතකොට පුතේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්න ඕනේද? තියාගන්න පුළුවන් 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ 8ක් තියාගන්න පුළුවන්. මම මෙහෙම දාන්නම්කෝ. හරි 8යි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. දැන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 10යි. සෝඩියම් වල තව ඉලෙක්ට්‍රෝනයක් එන්න ඕනේ 11ක් තියෙනවනේ. එයාව මේ දෙවෙනි ශක්ති මට්ටමේ තියාගන්න බැහැනේ. අරන් යන්න වෙනවා තුන්වෙනි ශක්ති මට්ටමට. මෙන්න මේ විදිහට තමයි පුතේ සෝඩියම් වල පරමාණුවේ ව්‍යුහය, පරමාණුක ව්‍යුහය වලට අඳින්න කිව්වොත් අඳින්න පුළුවන්කම තිබ්බේ. උසස් පෙළ සීමාවට කලින්. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ සීමාවේදී අපි මේ විදිහට තමයි අඳින්නේ. ඉතින් මේක හරි, මේක වැරදි නෑ. මේ විදිහට තමයි ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන වෙන් කරලා අඳින්නේ. හරි පුතේ. දැන් අපි උසස් පෙළ සීමාවට යද්දි ටිකක් මේක ගැඹුරින් අධ්‍යයනය කරන්නයි යන්නේ. හරිද? දැන් පුතේ ඔයාලට මතක ඇති කැල්සියම් වලටත් අපි මෙහෙම අඳිමු. බලන්න කැල්සියම් වලට මම අඳින්න ගියොත් කැල්සියම් වල අපි ඉස්සෙල්ලම ලියලා ඉමුකෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද වෙන්නේ? කැල්සියම් වල ඉන්නේ පුතේ පරමාණුක ක්‍රමාංකය 20යිනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝනත් 20ක් තියෙන්න ඕනේ. 2යි 8යි. දැන් ඊළඟට දැන් මේ පුතේ කීයද? තුන්වෙනි කවචයට අපි ඉලෙක්ට්‍රෝන 8යි කියලා තමයි ලියුවේ. මතක ඇති පුතාලට. 2යි 8යි 8යි. දැන් මෙතනම තියෙනවා 10යි
18යි. තව ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. ඒක අපි දැම්මේ මෙතනට. හතරවෙනි කවචරය තමයි අරන් ගියේ කැල්සියම් වල. නේ? කැල්සියම් වල පරමාණු ක්‍රමාංකය 20යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන 20 බැගින් තියෙන්න ඕනේ. ඒතර මේ 20 අපි ලියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද ලියන්නේ? සාමාන්‍ය පෙළ තීරි මතක් කරගන්න. 2යි 8යි 8යි 2යි කියලා. හරි. දැන් පුතේ අන්න අපි හොඳ පොයින්ට් එකකට ආවා. දැන් බලන්න පුතේ. කිසියම් ශක්ති මට්ටමකට අපි කියනවා මේවා ප්‍රධාන ශක්ති මට්ටම් කියලා. ඒ උසස් පෙළ සීමාවෙදි කතා කරන දේවල්. අපි නිකම්ම දැන් ගමුකෝ ශක්ති මට්ටම් කියලා. කිසියම් ශක්ති මට්ටමක තියාගන්න පුළුවන් නැත්නම් රඳව ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ලැබෙන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. 2n වර්ග. මේ n කියන්නේ ශක්ති මට්ටමේ අංකය. නැත්නම් අපි කියනවා එනර්ජි ලෙවල් එකේ අංකය කියලා. ශක්ති මට්ටම කීයද කියන එක තමයි මේ n කියන අකුරෙන් දෙන්නේ. පැහැදිලිද? දැන් බලන්න පුතේ. දැන් මේ බලන්න. 2n වර්ග කියන සූත්‍රයට අපි එක එක ශක්ති මට්ටමකට තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ලැබෙනවද කියන එක බලමු. පළවෙනි ශක්ති මට්ටම ගන්න. පළවෙනි ශක්ති මට්ටම කියන්නේ n සමානයි 1යි කියන එක. එහෙනම් එකේ වර්ගය 1යි දෙවරක් 1 2යි. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමට තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන වෙන්නේ 2යි. හරිනේ. එහෙනම් දෙවෙනි ශක්ති මට්ටමට 2 වර්ගය 4යි 4 වරක් 2 8යි. දෙවෙනි ශක්ති මට්ටමට තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය 8යි. ඒකත් හරි. තුන්වෙනි ශක්ති මට්ටමට යම් පුතේ ඔන්න දැන් හොඳට බලන්න. තුන්වෙනි ශක්ති මට්ටමට යද්දී n සමානයි 3යි 3 වර්ගය 9යි 9 වරක් 2 18යි. දැන් පුතේ තුන්වෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 18ක් තියාගන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රෝන 18ක් තියාගන්න පුළුවන් නම් ඇයි මම මෙතනදී 2යි 8යි මේ මෙතන 18ක් ලියන්නේ නැතුව 8ක් දාලා ඊටු දෙක අනිත් පැත්තට යවුවේ. මට මෙතනින් 10ම කියලා ලියන්න තිබ්බනේ. 2යි 8යි තුන්වෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 18ක් උපරිමය තියාගන්න පුළුවන්. හැබැයි මම මෙතනදී මේ ඊටු 10 ලිව්වේ නෑ 8යි 2යි කියලා දෙකකට කඩලා ලිව්වේ. මෙතනට 8යි දැම්මේ. ඇයි අපි එහෙම කරන්නේ? පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න. හරි. හිතලා බලුවද ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් පුතේ මෙතනින් ඉස්සරහට ඒ කියන්නේ තව ඉස්සරහට තියෙන පරමාණු වර්ග දැන් කැල්සියම්ට පස්සේ එනවා. අපි දන්නවා කැල්සියම් කියන්නේ ආවර්තිතා වගුවේ 20 වෙනියට තියෙන මූලද්‍රව්‍ය. ඔතනින් එහා පැත්තට තව මූලද්‍රව්‍ය තියෙනවානේ. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රොමියම්, මැංගනස් වගේ තව ඩීගොනිය මූලද්‍රව්‍ය එහෙමත් එනවා. දැන් එතකොට පුතේ එයාලට අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනවා. දැන් අපි උසස් පෙළ සීමාවෙදී තමයි ගොඩක්ම මේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන හැටි ගැන කතා කරන්නේ. හරිද? රයිට්. මේ බලන්න. දැන් පුතේ කැල්සියම්ට පස්සේ ඉන්න එක්කෙනා. දැන් මේ බලන්න. මෙතන ඇයි අපි 8 දාලා 2 දැම්මේ කියන එක අපි මේ පාඩම ඉගෙනගෙන අවසන්යේදී වලට හොඳටම තේරෙනවා. දැන් කැල්සියම්ගේ 2යි 8යි 10යි කියලා දාන්න හැකියාව තියෙද්දි ඇයි එහෙම දාන්න නැතුව මේ විදිහට දැම්මේ කියලා මේ පාඩම අවසානයේ වෙද්දී වලට හොඳට තේරෙනවා. දැන් පුතේ මම තව පොඩි උදාහරණයක් කියන්නම්. කැල්සියම්ට පස්සේ එන ඊළඟ මූලද්‍රව්‍ය ස්කැන්ඩියම් ඉන්නවනේ. ස්කැන්ඩියම්ට මේ විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් කොහොමද ලියවෙන්නේ? කොහොම ලියවෙයිද? මේ බලන්න පුතේ. හරිද? මම මේකත් කියන්නේ ඔයාලට එතකොට මේක කුතුහලයේ එනවා ඉගෙන ගන්න. කොහොමද එහෙම වෙන්නේ කියලා. මේ බලන්න. ස්කැන්ඩියම්ට අපි දන්නවා ස්කැන්ඩියම් වල පරමාණු ක්‍රමාංකය 21යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 21ක් තියෙන්න ඕනනේ. මේක ලියන්න ගත්තොත් ලියන්න වෙන්නේ ශක්ති මට්ටම් වලට බෙදාගෙන යද්දී ඉලෙක්ට්‍රෝන 2යි 8යි මෙතෙන් දෙන්නේ පුතේ 9යි 2යි කියලා. මේ විදිහට ලියුවා. හැබැයි පුතේ අපි උසස් පෙළ සීමාවේදී මේ විදිහට නෙවෙයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ. අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න තව අලුත් දේවල් ටිකක් උපශක්ති මට්ටම් කාක්ෂික වගේ අලුත් දේවල් ටිකක් පාවිච්චි කරලා තමයි පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න යන්නේ. හරි අපි බලමු එහෙනම් උසස් පෙළ සීමාවේදී කොහොමද මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ සහ මෙන්න මේ වගේ දේවල් වලට හේතුව මොකද්ද වෙන්නේ නැත්තේ කියලා. හරි බලන්න. හරි. දැන් බලන්න පුතේ. පරමාණුක කාක්ෂික. දැන් පුතේ මතක තියාගන්න ඕනේ මේ සියලුම ප්‍රධාන ශක්ති මට්ටම් ඇතුළට ගිහිල්ලා බලද්දී උසස් පෙළ සීමාවෙදී අපි කතා කරනවා මෙන්න මේ සංකල්ප ගැන, මෙන්න මේ දේවල් ගැන. උපශක්ති මට්ටම්, පරමාණුක කාක්ෂික. ඒතර පුතේ දැනගන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. පරමාණුවක් ඇතුලේ තියෙන ප්‍රධාන ශක්ති මට්ටම් තවත් උපශක්ති මට්ටම් වලට බෙදලා තියෙනවා. මෙන්න මේ උපශක්ති මට්ටම් පදනම් කරගෙන කාක්ෂික කියලා වර්ගයක් ගොඩ නැගිලා තියෙනවා. හරි. දැන් බලන්න පුතේ මෙන්න මේ කතාව. මං ආයෙමත් සෝඩියම් වලට පරමාණුක ව්‍යුහය අඳිනවා. හරිද? සෝඩියම් වලට මම පරමාණුක ව්‍යුහය මේ විදිහට අඳින්නම්.
මේ බලන්න. සෝඩියම් වලට පරමාණුක ව්‍යුහය අදිද්දී මේ තියෙන්නේ ධන න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය වටේ තියෙනවා ශක්ති මට්ටම්. අපි දන්නවා සෝඩියම්ට ශක්ති මට්ටම් 3ක් තියෙනවා නේ. මෙන්න මේ විදිහට ශක්ති මට්ටම් 3ක් තියෙනවා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් ඉන්නවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් ඉන්නවා. මෙන්න මේ විදිහට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා. මේකනේ සෝඩියම් වල පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සැකැස්ම. හරි දැන් පුතේ මෙන්න මේක හොඳට බලන්න. මේ ඉලෙක්ට්‍රෝන පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙන්නේ එකම කාක්ෂිකයකනේ. ඒ කියන්නේ එකම ශක්ති මට්ටමේනේ. ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝන දෙකේ ශක්තිය සමානයි. පැහැදිලිද? මේ ඉලෙක්ට්‍රෝන වල ශක්තියින් සමානයි. දැන් පුතේ ඉන්න ඊළඟ ඉලෙක්ට්‍රෝන තියෙන මෙන්න මේ දෙවෙනි කවචයට. මේ දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එතකොට මේ 8 දෙනාම ඉන්නේ එකම ශක්ති මට්ටමක නිසා හරිනම් එයාලගේ ශක්තියින් සමාන වෙන්න ඕනනේ. ප්‍රශ්නේ කියන්නේ පුතේ මේ හැමෝගෙම ශක්තියින් එක සමාන නැහැ. මෙන්න මෙහෙම තමයි වෙනස් වෙන්නේ. මේ දෙවෙනි කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන වලින් ඉලෙක්ට්‍රෝන දෙකක් අපි මෙහෙම ගත්තොත් ඉලෙක්ට්‍රෝන 8ක් ඔක්කොම ඉන්නවනේ ඉලෙක්ට්‍රෝන 8ක්. මම මේ ඉලෙක්ට්‍රෝන 8 මේ විදිහට ලියන්නම්. හරිද? මේ ඉලෙක්ට්‍රෝන 8න් ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ශක්තියින් තියෙනවා. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන 6කට මේ ශක්තියින් වලට වඩා වැඩි ශක්තියක් තියෙනවා. ආසන්න වශයෙන් එකම ශක්තියින් කියලා අපිට ගන්න පුළුවන් මේ 6 දෙනා. දැන් එතකොට පුතේ මෙතනින් ඊළඟ කවචයට යද්දිත් ඔය ගැටලුවම එනවා. එතනත් ඉලෙක්ට්‍රෝන වර්ග දෙකකට දැන් මෙතන තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවනේ. අපි ඒව ඉස්සරහට කතා කරමු. දැන් තියෙන ගැටලුව පුතේ මේ විදිහට දැන් මේවා විද්‍යාඥයන් අත්දැකපු දේවල්. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 දෙනාටම එකම ශක්තිය නැහැ. දෙන්නෙක්ට එකම ශක්තියක් තියෙනවා 6 දෙනෙක්ට වෙනස් ශක්තියක් තියෙනවා. එතකොට පුතේ මෙන්න මෙතනදී තමයි එන්නේ අර උපශක්ති මට්ටම්. උපශක්ති මට්ටම් සහ කාක්ෂික ගැන දැනුම අවශ්‍ය වෙන්නේ මෙතනදී. දැන් පුතේ හොඳට මතක තියාගන්න අපි මෙතනදී කතා කරනවා ප්‍රධාන ශක්ති මට්ටම් ගැන සහ උපප්‍රධාන නැත්නම් උපශක්ති මට්ටම් ගැන. ප්‍රධාන ශක්ති මට්ටම පුතේ මතක තියාගන්න අපි අංකණය කරන්නේ මෙන්න මේ විදිහට. අපි ප්‍රධාන ශක්ති මට්ටමක් n සමානයි 1යි, දෙවෙනි ශක්ති මට්ටම නම් n සමානයි 2යි, තුන්වෙනි එක නම් n සමානයි 3යි කියලා අංකණය කරනවා. නේද? මේක අපි දන්නවනේ. එතකොට මේ තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටම n සමානයි 1. මේ තියෙන්නේ දෙවෙනි ශක්ති මට්ටම n සමානයි 2. මේ තියෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටම n සමානයි 3. හරිද? දැන් පුතේ හොඳට මතක තියාගන්න සෑම ප්‍රධාන ශක්ති මට්ටමකටම එයාගේ අංකයට සමාන උපශක්ති මට්ටම් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමට එක උපශක්ති මට්ටමක් තමයි තියෙන්නේ. දෙවෙනි ශක්ති මට්ටමට මෙන්න මෙතනට එද්දී එයාට පුතේ උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. පැහැදිලිද? තුන්වෙනි ශක්ති මට්ටමට එද්දී එයාට උපශක්ති මට්ටම් තුනක් තියෙනවා. හතරට ගියොත් එයාට උපශක්ති මට්ටම් හතරක් තියෙනවා හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමට. දැන් ඔයාලට තේරෙනවද අර මං කිව්ව කතාව? දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් ඉන්නවා. ඒ 8 දෙනා එකම ශක්ති මට්ටමේ ඉන්නවා කියලා අපි කිව්වත් ඒ 8 දෙනාගේ ශක්තියින් වර්ග දෙකක්. දෙන්නෙක්ගේ ශක්තියින් එක වර්ගයක්, අනිත් 6 දෙනා එක වර්ගයක්. මේකට හේතුව පුතේ උපශක්ති මට්ටම් සහ කාක්ෂික. දැන් බලන්න මම කිව්වා ප්‍රධාන ශක්ති මට්ටම දෙකක් වෙන තැන එයාට උපශක්ති මට්ටම් කීයක් ඉන්න ඕනද? ප්‍රධාන ශක්ති මට්ටමේ අංකයට සමාන උපශක්ති මට්ටම් ප්‍රමාණයක් ඉන්නවා. එහෙනම් දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමට පුතේ උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. ඒ උපශක්ති මට්ටම් දෙකේ ශක්තියින් දෙකක්. මෙයාලා පොඩි වෙනස්කම් තියෙනවා. මේ උපශක්ති මට්ටම ගත්තම උපශක්ති මට්ටම් දෙකක් එකම ශක්තිය පිහිටන්නේ නැහැ. පැහැදිලිද? මේ උපශක්ති මට්ටම් වල ශක්තියින් වෙනස් නිසා තමයි එකම ප්‍රධාන ශක්ති මට්ටමේ හිටියත් ඉලෙක්ට්‍රෝන ශක්ති වර්ග දෙකකට පෙන්නන්නේ. මොකද මෙතන මේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්නේ එක උපශක්ති මට්ටමක, ඉතිරි ඉලෙක්ට්‍රෝන 6 තියෙන්නේ තවත් උපශක්ති මට්ටමක. එතනට එනකන් තේරුණාද? හරි. දැන් එහෙනම් ඔහොම කල්පනා කරලා කියන්න පුතේ ප්‍රධාන ශක්ති මට්ටම් තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමට උපප්‍රධාන ශක්ති මට්ටම් කීයක් තියෙන්න ඕනද? 3ක් තියෙන්න ඕනේ. එහෙනම් උපප්‍රධාන ශක්ති මට්ටම් 3ක් තියෙන එකෙන් ඔයාලට තේරෙන්න ඕනේ මේ තුන්වෙනි ශක්ති මට්ටමේ තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. දැන් අපි සාමාන්‍ය පෙළ තියරි වලින් නෙවෙයි කතා කරන්නේ උසස් පෙළ තියරි වලින්. තුන්වෙනි ශක්ති මට්ටමේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කීයද? 18යි. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18ම උපශක්ති මට්ටම් 3කට බෙදලා දානවා. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 18ටම තියෙන්නේ එකම ශක්තියක්ද නැත්නම් ශක්ති වර්ග 3ක්ද?
උපශක්ති මට්ටම් 3කට 18 බෙදලා යන්නේ ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඉලෙක්ට්‍රෝන 18 ශක්ති වර්ග 3කට තමයි අයත් වෙන්නේ. අපි එකම ශක්ති මට්ටම කියලා පෙන්නුවට ඒක ඇතුලේ චූටි වෙනස්කම් තියෙන උපශක්ති මට්ටම් 3ක් තියෙනවා. එතකොට මේකේ තුන්වෙනි ශක්ති මට්ටමේ තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 18ක් තියෙනවා. ඒ 18 ශක්තියින් අපි ගිහිල්ලා බැලුවොත් 18ෙම තියෙන ශක්තියින් එකම වගේ නෙවෙයි. කැටගරි 3කට ශක්තිය බෙදිලා ඉලෙක්ට්‍රෝන ටික වෙන් වෙලා තියෙනවා. එතෙන්ට නිකන් පැහැදිලිද? හරි. දැන් බලන්න. දැන් ඔන්න ආයෙත් මෙතනට එන්න. ප්‍රධාන ශක්ති මට්ටම මේ තියෙන්නේ. එතකොට උප ප්‍රධාන ශක්ති මට්ටම ගත්තම පුතේ අපි නිකන් හිතමු මෙන්න මේ විදිහට මම මෙහෙම ලියන්නම්කෝ. දැන් මේ කතාව තේරෙනවනේ. හරිද? මම මෙතනට එන්නම්. ඔයාලට පේනව නේද බෝඩ් එක? රයිට්. මම මේක ටිකක් තව පාතට වෙන්න ලියන්නම්. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. හරිද? ඊට පස්සේ අපි එනවා පුතේ උප ප්‍රධාන නැත්නම් උප ශක්ති මට්ටම. ඊළඟට එනවා පුතේ මේ කාක්ෂික ගැන අපි තාම කතා කරේ නැහැ. එතන තමයි අපි මේ එන්නේ. කාක්ෂික. හරිද? හරි. දැන් හොඳට බලන්න. දැන් කලින් කතා කරපු ටිකම අපි ටක් ගාලා ලියමු. ප්‍රධාන ශක්ති මට්ටම ඉන්නේ මෙහෙමනේ. n සමානයි 1 වෙනවා, n සමානයි 2 වෙනවා, n සමානයි 3 වෙනවා. අපි හතරක් ගමුකෝ කමන්නේ. n සමානයි 4. දැන් පුතේ මෙතන උපශක්ති මට්ටම් කීයක් තියෙනවද මෙයාට? දැන් හොඳට මතක තියාගන්න පුතේ. උපශක්ති මට්ටමක් අපි දැන් ප්‍රධාන ශක්ති මට්ටමක් අපි හඳුන්වන්නේ n අකුරෙන් මේ. n වලින් තමයි ප්‍රධාන ශක්ති මට්ටම හඳුන්වන්නේ. උපශක්ති මට්ටමක් හඳුන්වන්නේ පුතේ මතක තියාගන්න සිම්පල් l වලින්. හරිද? මතක තියාගන්න. දැන් ප්‍රධාන ශක්ති මට්ටම් වලට මෙහෙම අංක දෙනවා වගේ උපශක්ති මට්ටම් වලටත් පුතේ අපි අංක දෙනවා. දැන් ප්‍රධාන ශක්ති මට්ටම් වලට අංක දෙන්න පටන් ගන්න එකේ ඉඳලානේ. 1 2 3 4 කියලානේ. හැබැයි උපශක්ති මට්ටම් වලට පුතේ අපි අංක දෙන්නේ බිඳුවේ ඉඳලා. හරිද? ප්‍රධාන ශක්ති මට්ටම 1. පළවෙනි ශක්ති මට්ටමට උපශක්ති මට්ටම් කීයද තියෙන්නේ? 1යි. එයාට අපි දෙන අංකය තමයි බිඳුව. පැහැදිලිද? n සමානයි 2. දෙවෙනි ශක්ති මට්ටමට එද්දී හොඳට මේක මතක තියාගන්න පුතේ. හොඳට තේරුම් ගන්න. දෙවෙනි ශක්ති මට්ටමට එද්දී දැන් මේ L කියන අගය ගන්න ක්‍රමයකුත් තියෙනවා. L කියන අගය හැම වෙලෙම සමාන වෙන්නේ n ඍණ 1 ඉඳලා මේ n ඍණ 1 සිට මේ බලන්න n ඍණ මේක ගන්න ඕනේ බිඳුවේ සිට n ඍණ 1 දක්වා. හරිද? බිඳුවේ සිට n ඍණ 1 දක්වා තමයි උපශක්ති මට්ටම් වලට අංක දෙද්දී අපි ගණනය කරන්න නැත්නම් තීරණය කරන්න ඕනේ. මේ බලන්න. බිඳුවත් ඇතුළත් බිඳුවේ ඉඳලා n ඍණ 1 දක්වා. දැන් බලන්න n වල අගය එකක් වෙච්ච ගමන් 1 ඍණ 1. බිඳුවයිනේ කියන්නේ බිඳුවේ ඉඳලා බිඳුව කියන්නේ බිඳුව කියන උපශක්ති මට්ටම විතරයි තියෙන්නේ පුතේ. හරි දෙවෙනි උදාහරණයට එන්න ඔක ටක් ගාලා තේරුම් ගන්න පුළුවන්. මේ බලන්න. l වල අගය වෙන්නේ බිඳුවේ දුවත් එන්න ඕනේ. බිඳුවත් ඇතුළත් බිඳුවේ සිට n ඍණ 1 දක්වා. බිඳුව තියෙනවා. බිඳුවේ සිටනේ. බිඳුවේ සිට n ඍණ 1. n වල අගය 2යි 2 ඍණ 1 කියන්නේ 1යි. එහෙනම් මෙයාට තියෙන උපශක්ති මට්ටම් දෙකේ අංක 2 තමයි මේ. තුන්වෙනි ශක්ති මට්ටමට තියෙන උපශක්ති මට්ටම් බිඳුවේ සිට n ඍණ 1 දක්වා. n කියන්නේ 3යි 3 ඍණ 1 කියන්නේ 2යි. කියන්නේ බිඳුවේ සිට 2 දක්වා කියන්නේ බිඳුව 1 2. එහෙනම් මෙතන ඉතින් ආයි කියන දෙයක් නැහැ නේ. ශක්ති මට්ටම 4 වෙනි යා වෙද්දි ප්‍රධාන ශක්ති මට්ටම 4 වෙද්දි යාට උපශක්ති මට්ටම් 4ක් තියෙනවා. 1 බිඳුව 1 2 3 කියලා. හරිද? දැන් හොඳට බලන්න පුතේ. උපශක්ති මට්ටම් තමයි මේ තියෙන්නේ. බිඳුව, බිඳුව 1, බිඳුව 1 2, බිඳුව 1 2 3 කියලා. මේ උපශක්ති මට්ටම් සංකේත කරන හැටි. පැහැදිලිද? හරි. දැන් තමයි වැදගත්ම කොටසට එන්නේ. දැන් පුතේ මේ උපශක්ති මට්ටම් වලටත් අපි මේ ඉලක්කම් වලින් හඳුන්වනවා වගේම මේ ඉලක්කම් වලට අපි ඉංග්‍රීසි අකුරු වගේක් දානවා. මෙන්න මේ ටික හොඳට බලන්න. බිඳුව කියන්නේ S උපශක්ති මට්ටම කියලා කියනවා. 1 කියන්නේ P කියලා කියනවා. 2 කියන්නේ D කියලා කියනවා. 3 කියන්නේ F කියලා කියනවා. මෙතනින් එහා අපි කතා කරන්නේ උසස් පෙළ සීමාවටත් ඔච්චරයි. හරිද? බිඳුවේ ඉලක්කම කියන්නේ S. 1 කියන්නේ P. 2 කියන්නේ D. 3 කියන්නේ F. මේ තියෙන උපශක්ති මට්ටම් වල මේ අංක වලට හරියන ගැලපෙන ඉංග්‍රීසි අක්ෂර ටිකක් දීලා තියෙනවා. අපි බලමු ඇයි කියලා. පැහැදිලිද? හරි පුතේ. දැන් අපි එන්නේ හොඳට තේරුම් ගන්න ඕන තැනකට. කාක්ෂික ගැන සංකල්පයට. මොකද්ද මේ කාක්ෂික කියන්නේ? හරි පුතේ. දැන් බලන්නකෝ මේ තියෙන්නේ සාමාන්‍ය පෙළදී ඔයාලා ඉලෙක්ට්‍රෝන කොහොමද පරමාණුවක් ඇතුලේ පිහිටන්නේ කියලා ඉගෙන ගත්ත හැටි. දැන් මෙතන ගත්තොත්
සෝඩියම්ගේ පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් මෙහෙම තියෙනවා කියලා ගන්න. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් යනවා කියලා ගන්නවා. දැන් මේ තියෙන ඇත්තටම පුතේ අර නීල් බෝ ඉදිරිපත් කරපු සංකල්පෙනේ. නීල් බෝ තමයි කිව්වේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඒතකොට සාමාන්‍ය පෙළ තියරි වලදී අපි ඉගෙන ගන්න මේ නීල් බෝගේ සංකල්පයට තමයි ප්‍රධාන තැන දෙන්නේ. හැබැයි පුතේ දැන් අර ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවට එද්දී ඒ කියන්නේ නූතන මේ වර්තමානයේ අපි කතා කරන පරමාණුක ව්‍යුහය ගැන කතා කරද්දී අපිට මේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියන එකෙන් ටිකක් ඉදිරියට එන්න වෙනවා. පැහැදිලිද? ඒක අර නීල් බෝගේ කාලෙදී හරි මෙතෙන්ට නිකන් ඇවිල්ලා ඉගෙන ගත්තම ඇති. සාමාන්‍ය පෙළදී අපි මෙතෙන්ට ඇවිල්ලා නතර වෙලා හිටියා. හැබැයි පුතේ උසස් පෙළ සීමාවෙදී මෙතනින් ඇතුළට යනවා. ප්‍රධාන ශක්ති මට්ටම් ඇතුළට ගිහිල්ලා උපශක්ති මට්ටම් ගැන ඉගෙන ගන්නවා. හැබැයි පුතේ මේ උපශක්ති මට්ටම් වලත් ඇතුළට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන මේ ගැවසෙන කාක්ෂික ගැන ඉගෙන ගන්නවා. දැන් මේ කාක්ෂික කියන්නේ මොකක්ද කියලා බලමු. හරි. දැන් පුතේ මෙන්න මේක හොඳට බලන්න. මම ඉලෙක්ට්‍රෝනයක අඩංගු වන නැත්නම් පරමාණුවක් ඇතුලේ ඉලෙක්ට්‍රෝනයක් අපි උදාහරණ ගමුකෝ පුතේ හයිඩ්‍රජන්. හරිද මේ බලන්න. මම සරලම උදාහරණයක් ගන්නවා. හරිද? මම මේක මකලා මොකද හයිඩ්‍රජන් මම ගන්න හේතුව තමයි හයිඩ්‍රජන් තින්නේ එක ඉලෙක්ට්‍රෝනයයිනේ. හයිඩ්‍රජන්ගෙන් මේක පැහැදිලි කරන්න ලේසි. හරිද? මේ බලන්න. හරි. ඔන්න මේ ඉන්නේ හයිඩ්‍රජන්. හොඳට බලා ගන්න පුතේ මේක. හයිඩ්‍රජන්ගේ මේ තියෙන න්‍යෂ්ටිය මෙයාට එක ශක්ති මට්ටමක් තියෙනවා. මේක එක ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා. හරි. දැන් පුතේ මම මේ මොකක් හරි ක්‍රමයකට හිතන්නකො මොකක් හරි ක්‍රමයක් මම පාවිච්චි කරලා තත්පරයකට නැත්නම් තත්පරයකට හෝ තත්පරයෙන් 100න් පංගුවකට වෙන්නත් පුළුවන්. හිතන්න මම මේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනය ෆොටෝස් ගහනවා එක දිගට ෆොටෝස් අරගෙන යනවා හිතන්න 1000ක් ගහනවා. එක දිගට තත්පරයක් ඇතුළේ ෆොටෝස් අපි අර කියන්නේ ෆ්‍රේම් රේට් එක කියලා හැම තියෙනවා කැමරාවල එහෙම නේද? එක තත්පරයකදී අපි ෆ්‍රේම්ස් ගන්නවා ෆොටෝස් ගන්නවා මෙන්න මේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝනයේ පිහිටීම කොතනද තියෙන්නේ කියලා හොයාගන්න එක දිගට ෆොටෝස් 1000ක් ගන්නවා කියලා හිතන්න. එක දිගට ෆොටෝස් 1000ක් අරගත්තට පස්සේ පුතේ මට මෙහෙම මෙන්න මේ වගේ ෆොටෝ එකක් තමයි හම්බෙන්නේ ෆොටෝස් කීපයක්. එක දිගට ෆොටෝස් 1000ක් අරගෙන දැන් එක ෆොටෝ එකක තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. මොකද එක ඉලෙක්ට්‍රෝනයයි හයිඩ්‍රජන්ට තියෙන්නේ. එක දිගට ෆොටෝස් මෙහෙම 1000ක් අරගෙන ඒ 1000ම ඕවර්ලැප් කරනවා. එක මත එක තියෙනවා. එතකොට පුතේ මට හම්බෙන්නේ මෙන්න මේ වගේ ව්‍යුහයක්. හරිද? මැද න්‍යෂ්ටිය තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන ටික පුතේ මෙන්න මේ විදිහට මම ඔය ටියුට් එකෙත් දාලා තියෙනවා බලන්න. මෙන්න මේ විදිහට. හරිද? මෙන්න මේ විදිහට ඩොට් මේ කියන්නේ හැමතැනම තියෙනවා. කියන්නේ මෙන්න මේ විදිහට වැඩිපුරම මේ හරිය ඩෙන්සිටි එක අපි කියනවා ඝනත්වය. මේ විදිහට ඝනත්වය වැඩිපුර මෙහෙම හිටින එක. මෙන්න මෙහෙම රවුම් විදිහට ඝනත්වය වැඩිපුර හිටින විදිහට අනිත් තැන්වලත් මේක තියෙනවා. දැන් සමහර තැන්වල මෙන්න මෙහෙම ගිහිල්ලා තියෙනවා ඉතින්. හරිද? මෙතනින් එළියේ ෆොටෝ එකක් දෙකක් වැදිලා තියෙනවා. හැබැයි පුතේ අර ගත්ත ෆොටෝස් වලින් වැඩිපුරම ඉලෙක්ට්‍රෝනය තියෙනවා කියලා අපිට මෙන්න මේ වගේ ෂේප් එකක් අරන් දෙනවා. ඔය දීලා තියෙන ටියුට් එකේ බලන්න ඉලෙක්ට්‍රෝන ක්ලවුඩ් මොඩල් කියන එක අන්න ඔය වගේ. ඒ කියන්නේ මේ එතන එහා පැත්තේ දාලා තියෙනවා මේ ඉලෙක්ට්‍රෝනයේ පිහිටීම. මම එක දිගට ෆොටෝස් 1000ක් අරගෙන ඒ 1000ම හයිඩ්‍රජන්ගේ ෆොටෝස් 1000ක් අරගෙන මෙහෙම ඕවර්ලැප් කරොත් එක මත එක තිබ්බොත් මෙන්න මේ වගේ ඒරියා එකක ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක වැඩි වෙලා පේනවා. පැහැදිලිද? අන්න ඒ හැඩයට අන්න ඒ කියන්නේ වැඩිපුරම ඉලෙක්ට්‍රෝන ඝනත්වය පිහිටන ඒ ඒරියා එකට නැත්නම් ඒ ප්‍රදේශයට තමයි අපි පුතේ කාක්ෂිකයක් කියලා කියන්නේ. දැන් පුතේ හොඳට තේරුම් ගන්න අපි සාමාන්‍ය පෙළදී ඉගෙන ගත්තට ඉලෙක්ට්‍රෝනයක් මේව ශක්ති මට්ටමක ගමන් කරමින් ඉන්නවා කියලා ඇත්තටම ඉලෙක්ට්‍රෝන එහෙම ශක්ති මට්ටමකම ගමන් කරනවා කියලා කියන්නේ නැහැ දැන් උසස් පෙළ සීමාවෙදී. මේ ඉලෙක්ට්‍රෝන දැන් අපි තව ටිකක් ඉස්සරහට යද්දී ඔයාලට මේක තව හොඳට තේරෙනවා. ඉලෙක්ට්‍රෝනයක් එක මොහොතකදී එක තැනක හිටියට ඊළඟ මොහොතේදී තව තැනක ඉන්නේ. ඒක හරියට හිතන්න මෙහෙම මෙතන තියෙන ගෝලයක් කියලා. මේ තියෙන ගෝලයක්. මේ හයිඩ්‍රජන් ගැන කතා කරන්නේ. හයිඩ්‍රජන් වටේට මැද න්‍යෂ්ටිය තියෙන වටේට ගෝලයක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝනය පුතේ මේ ගෝලයේ වටේ හැමතැනම ගමන් කරනවා. මේ හැමතැනම ගමන් කරද්දී මම මේ විදිහට ෆොටෝස් 1000ක් නේ අපි හිතමුකෝ ඊට පරිදි ප්‍රමාණයක් කියලා 10000ක් කියලා හිතන්නකෝ ෆොටෝස් 10000ක් අරගෙන එක දිගට ඒ ඔක්කොම ඕවර්ලැප් කරලා බලද්දී ඒ ඉලෙක්ට්‍රෝනය දැන් හැමතැනටම ගියාට මෙන්න මේ වගේ පොඩි ප්‍රදේශයක් තියෙනවා එක්තරා ප්‍රදේශයක් තියෙනවා වැඩිපුරම වැඩි ඩෙන්සිටි එකක් වැඩි ඝනත්වයක් තියෙන ඉලෙක්ට්‍රෝනය ඒ ප්‍රදේශයට. අන්න ඒ ප්‍රදේශයට අපි කියනවා පුතේ ඉලෙක්ට්‍රෝන කාක්ෂික නැත්නම් පරමාණුක කාක්ෂිකයක් කියලා. පැහැදිලිද? තව ටිකක් ඉස්සරහට යන්න. දැන් පුතේ හයිඩ්‍රජන් ගැන මේ කතා කරේ. මම තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මෙහෙම එනවා. හයිඩ්‍රජන්ට තියෙන එක ඉලෙක්ට්‍රෝනයයිනේ. හැබැයි හීලියම්ට තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්.
දැන් මම හීලියම් වලට තව චුට්ටක් ඉස්සරහට යනවා. ඒකට මොකද මේක තව ටිකක් තේරෙනවා. හයිඩ්‍රජන්, හීලියම්, අපි යමුකෝ පුතේ ලිතියම් වලට. ලිතියම් වලට ගියාට පස්සේ පුතේ මෙන්න මෙහෙම දෙයක් එනවනේ. මම ලිතියම්ට ගත්තොත් පළවෙනි ශක්ති මට්ටමේ මෙන්න මෙහෙම තියෙන්නේ. අපි උසස් පෙළ සීමාවට කලින් සාමාන්‍ය පෙළ සීමාවෙන් හිතමු. ලිතියම්ගේ පළවෙනි ශක්ති මට්ටමේ අපි දන්නවා ලිතියම්ගේ පරමාණු ක්‍රමාංකය 3යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවනේ. ඔව් මෙහෙම ගමුකෝ. 2යි 1යි කියලා නෙන්නේ. පළවෙනි ශක්ති මට්ටමේ 2යි, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. දැන් පුතේ මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන 3ක් මම එක දිගට ෆොටෝස් ගහනවා අර වගේ 10000ක් විතර එක දිගට ගහනවා. අරගෙන ඒ ෆොටෝස් ඔක්කොම ඕවර්ලැප් කරොත් පුතේ මට මෙන්න මේ වගේ හැඩයක් තමයි හම්බෙන්නේ. මේ තියෙන්නේ අර හයිඩ්‍රජන්ගේ ශක්ති මට්ටමේ තිබ්බ දේ. ඒකම තව ටිකක් මෙහෙම ඝනත්වය වැඩි වෙලා පේනවා. ඊට අමතරව තව ටිකක් ඔහොම වටින් පිහිටලා තව මෙන්න මේ විදිහට ලොකු ඝනත්වයක් තියෙන, තද ඝනත්වයක් තියෙන ඒරියා එකක් මෙන්න මේ විදිහට පිහිටනවා ටිකක් ඈතට වෙන්න. පැහැදිලිද? මේක හරි ලස්සන තියරියක් හොඳට අහගෙන ඉන්න අවසානයේදී ලස්සනට තේරෙයි. දැන් ඇයි මෙහෙම වුනේ? මේ හරියේ එක ඝනත්වයක්. ඒ තමයි පුතේ මේ පළවෙනි ශක්ති මට්ටමේ මෙන්න මෙයාට අදාළ ඝනත්වය. තව ටිකක් ඈතට වෙන්න ගිහිල්ලා තව ඝනත්වයක්. ඒ තමයි පුතේ දෙවෙනි ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ මෙයාට අදාළ ඉලෙක්ට්‍රෝන ඝනත්වය නැත්නම් ඉලෙක්ට්‍රෝනයේ පිහිටන තැන. හරිද? හරි. දැන් පුතේ මෙහෙම දෙයක් තියෙනවා. අපි මේ කතා කරන කාක්ෂිකවලත් මෙන්න මේ කාක්ෂිකවලටත් මෙන්න මේ SPDF කියන නම් ටිකම තමයි දෙන්නේ. S කාක්ෂික, P කාක්ෂික, D කාක්ෂික සහ F කාක්ෂික කියලා. හොඳට තේරුම් ගන්න පුතේ මෙන්න මෙහෙම දෙයක්. බිඳුව කියන උපශක්ති මට්ටම නැත්තම් මේ S කියන උපශක්ති මට්ටම ඇතුලේ S කියලා කාක්ෂිකයක් තියෙනවා. මෙතනට එන්න. මේ තියෙන්නේ ප්‍රධාන ශක්ති මට්ටම දෙක වෙච්ච අවස්ථාවේ යාට උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. ඒ දෙකට නම් දෙකක් දෙනවා. බිඳුව 1 කියලා කියනවා. ඒ කියන්නේ S සහ P උපශක්ති මට්ටම්. S කියන උපශක්ති මට්ටම ඇතුලේ පුතේ S කියලා කාක්ෂිකයක් තියෙනවා. P කියන උපශක්ති මට්ටම ඇතුලේ පුතේ P කියලා කාක්ෂික 3ක් තියෙනවා. ඕක තමයි කතාව. තව ටිකක් ඉස්සරහට යද්දි හොඳට තේරෙයි. ඊළඟට ශක්ති මට්ටම 3. ප්‍රධාන ශක්ති මට්ටම 3 වෙන අවස්ථාව ගන්න. එයාට තියෙනවා බිඳුව 1 2 කියලා උපශක්ති මට්ටම් 3ක් වර්ග 3ක් තියෙනවා. ඒ කියන්නේ S කියලා උපශක්ති මට්ටමක් තියෙනවා, P කියලා උපශක්ති මට්ටමක් තියෙනවා, D කියලා උපශක්ති මට්ටමක් තියෙනවා. හොඳට මතක තියාගන්න S කියන උපශක්ති මට්ටමට S කාක්ෂික එකක් තියෙනවා. මම කලින් කිව්වා වගේ P කියන උපශක්ති මට්ටමට P කාක්ෂික 3ක් තියෙනවා. දැන් එහෙනම් D වලට තාම ඉගෙන ගත්තේ නැහැ. තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. බය නැතු යන්. D කියන උපශක්ති මට්ටමට පුතේ D කාක්ෂික 5ක් තියෙනවා. F වලට F කියන උපශක්ති මට්ටමට F කාක්ෂික 7ක් තියෙනවා. ඔන්න ඔහොම තමයි කතාව යන්නේ. හරි. දැන් මේ බලන්න. මම මේ කතා කරේ ලිතියම් ගැන. දැන් පුතේ ටික ටික මම ඉස්සරහට මේක ඇඩ්වාන්ස් කරගෙන එනවා. දැන් පුතේ හොඳට තේරුම් ගන්න සමහර මූලද්‍රව්‍ය වලට යද්දි ඉස්සරහට යන්න මේ බලන්න. ශක්ති මට්ටම් 3ක් තියෙන කට්ටිය හම්බෙනවනේ. දැන් අපි කලින් කතා කරා මතක ඇති අර අපි හිතමු සෝඩියම් ගමුකෝ. සෝඩියම් වගේ කෙනෙක් එද්දි ශක්ති මට්ටම් 3ක් ආවා. මතක ඇතිනේ. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි එකේ 1යි. දැන් පුතේ එයාලගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය සෝඩියම් කියන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ පිහිටන හැටි මම ෆොටෝස් 1000ක් හරි අර විදිහට අරගෙන බැලුවොත් හරිම අමුතු විදිහට හම්බෙන්නේ. ඕක අමාරු වෙන්නේ නැති වෙන මම මෙහෙම කියලා දෙන්නම්. මේ බලන්න. දැන් පුතේ මෙන්න මේ chart එක හොඳට මතක තියාගන්න. මම මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය කියපු එක ඉස්සරහට යද්දි තව හොඳට පැහැදිලි වෙන්නයි යන්නේ. හොඳට බලන්න. දැන් මම මේ පෙන්වුවේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය කොහොමද තියෙන්නේ එක එක මූලද්‍රව්‍ය ඇතුලේ. දැන් හොඳට බලන්න. හරිද? මම මේ chart එක ටිකක් මේ විදිහට වෙනස් කරන්න. හරිද? මේ chart එක මම ටිකක් දැන් මේ විදිහට ලියන්න. හරි. මේ බලන්න. මේ තියෙන ප්‍රධාන ශක්ති මට්ටම. උපශක්ති මට්ටම. ඊළඟට කාක්ෂික. හරි. දැන් හොඳට මේක තේරුම් ගන්න. ප්‍රධාන ශක්ති මට්ටම අපි n සමානයි 1 කියලා n අකුරින් තමයි නිරූපණය කරන්නේ. n සමානයි 1 කියලා આવොත්
එයාට හම්බෙන උපශක්ති මට්ටම වෙන්නේ පුතේ මොකද්ද? ප්‍රධාන ශක්ති මට්ටමේ අංකයට සමාන උපශක්ති මට්ටම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අංකණය කරන්න පටන් ගන්න බිඳුවේ ඉඳලා. මම කියන්නේ මේක L කියලා අපි දාන්නේ කියලා සිම්පල් L අකුරක් දාන්නේ. එහෙනම් මෙයාට තියෙන්නේ බිඳුව කියන අගය. අපි මේ බිඳුව කියන අගයටම තමයි පුතේ S කාක්ෂික S උපශක්ති මට්ටම කියලා කියන්නේ. මම වරහන් ඇතුලේ ඒකත් ලිව්වා. හරිද? දැන් හොඳට මතක තියාගන්න පුතේ S උපශක්ති මට්ටමක් ඇතුලේ S කාක්ෂික එකක් තියෙනවා. කියන්නේ S උපශක්ති මට්ටමක S කාක්ෂික එකක් තියෙනවා. හරිද? S කාක්ෂිකයක් තියෙනවා. හරිද? මම කාක්ෂික එකයි කියලා ලියන්නම් කොහොමද? හරි. right. ඊළඟට එන්න n සමානයි 2 කියන ප්‍රධාන ශක්ති මට්ටමට. දැන් අපි දන්නවා ප්‍රධාන ශක්ති මට්ටමේ අංකයට සමාන උපශක්ති මට්ටම් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ උපශක්ති මට්ටම් දෙකක් තියෙන්න ඕනේ. පළවෙනි එක කොහොමද බිඳුව කියලා අපි ලකුණු කරන්නේ. දෙවෙනි එක 1. හරිද? බිඳුව කියන්නේ පුතේ මම කලින් කිව්වා S උපශක්ති මට්ටම. එක කියන්නේ P උපශක්ති මට්ටම. එහෙනම් මේ බලන්න. S කියන උපශක්ති මට්ටමට S කාක්ෂික එකක් තියෙනවා. P කියන උපශක්ති මට්ටමට P කාක්ෂික පුතේ මතක තියාගන්න 3ක් තියෙනවා. පැහැදිලිද? තව ටිකක් ඉස්සරහදී මම මේක තවත් පැහැදිලි කරන්න. හරිද? right. ඊළඟට ප්‍රධාන ශක්ති මට්ටම 3. එහෙනම් එයාට තියෙන්නේ බිඳුව 1 2 කියලා උපශක්ති මට්ටම් 3ක් තියෙනවා. බිඳුව කියන්නේ S, 1 කියන්නේ P, 2 කියන්නේ D උපශක්ති මට්ටම. එහෙනම් මෙතන S උපශක්ති මට්ටමේ කාක්ෂික S කාක්ෂික එකක් තියෙනවා. P කාක්ෂික 3ක් තියෙනවා. D වලට 5ක් තියෙනවා. හරි පුතේ. මේක හොඳට මතක තියාගන්න. හරිද? මේ කාක්ෂික කියන්නේ පුතේ හරියට මම අර කිව්වනේ කාක්ෂික කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනය වැඩිපුරම පිහිටලා තියෙන වපසරියට ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩිපුරම පිහිටලා තියෙන වපසරියට දීලා තියෙන නමක් තමයි මේ කාක්ෂිකයක් කියන්නේ. හිතන්න ඒක කාමරයක් කියලා. ප්‍රධාන ශක්ති මට්ටමේ ඇතුලේ උපප්‍රධාන ශක්ති උපශක්ති මට්ටම් තියෙනවා. ඒ උපශක්ති මට්ටම් ඇතුලේ කාමර තියෙනවා. මොකටද? ඉලෙක්ට්‍රෝන දාලා තියන්න. හරිද? ඉලෙක්ට්‍රෝන දාලා තියන්න කාමර තියෙනවා. එතකොට පුතේ මේ S කියන කාක්ෂිකයකට මතක තියාගන්න මේ S කියන්නේ P කියන්නේ D කියන්නේ ඉලෙක්ට්‍රෝන දාලා තියෙන කාමර. ඒතර මේ එක කාමරයක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගන්න පුළුවන්. පැහැදිලිද? ඒතර මේ S කියන කාක්ෂිකය ගත්තොත් පුතේ මේ S කියන කාක්ෂික අපි මෙහෙම අඳිමු. මේ කාක්ෂිකය ඇතුලේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගන්න පුළුවන්. මතක තියාගන්න පුතේ ඉලෙක්ට්‍රෝන අපි ලකුණු කරන්නේ මෙහෙම. අදහිසක් සහිත ඊතල දෙකක් දෙපැත්තට ලකුණු කරනවා කියන්නේ මේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක්. පැහැදිලිද? එතකොට මේ S කාක්ෂිකයක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේ බලන්න එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ එක උපශක්ති මට්ටමක් තියෙනවා. ඒකට කියන්නේ අපි S කියලා. කාක්ෂිකයක් ඒක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ කාමරයක් තියෙනවා. S කාක්ෂිකයක් කියලා කියනවා. ඒ කාක්ෂිකය ඇතුලේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් එන්න දෙවෙනි අවස්ථාවට. ප්‍රධාන ශක්ති මට්ටම දෙකක් වෙන අවස්ථාව. n සමානයි දෙකක් වෙදි පුතේ එයාට උපශක්ති මට්ටම් දෙකක් හම්බ වෙනවා මේ. දැක්කද? මම මේවා වෙන් කරන්නම්කෝ මෙහෙම. හරිද? n සමානයි දෙකක් වෙද්දී යාට උපශක්ති මට්ටම් දෙකක් හම්බ වෙනවා S සහ P කියලා. S උපශක්ති මට්ටමේ S කාක්ෂික 1යි. එහෙනම් එතන ඉලෙක්ට්‍රෝන එක කාක්ෂිකයක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගන්න පුළුවන් කියවනේ 2යි. P උපශක්ති මට්ටම ඇතුලේ P කාක්ෂික 3ක් තියෙනවා පුතේ. මම ඒක කාමර 3 මෙහෙම අදින්න. එක කාමරයකට ඉලෙක්ට්‍රෝන දෙක ගානේ මෙතන 6ක් තියාගන්න පුළුවන්. දැන් මෙතන උපරිම ඉලෙක්ට්‍රෝන 2යි තියාගන්න පුළුවන්. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි 6යි 8ක් තියාගන්න පුළුවන්. එන්න තුන්වෙනි ශක්ති මට්ටමට. තුන්වෙනි ශක්ති මට්ටමේ ඔය කතාවනේ S කාක්ෂික 1යි කියන්නේ එතන කාමර 1යි ඉලෙක්ට්‍රෝන 2යි. P කාක්ෂික 3යි කියන්නේ නැවතත් මේ කතාවමයි. P කාක්ෂික 3 පුතේ බලන්න ටියුට් එකේ දීලා තියෙනවා මම මේ P කාක්ෂික 3 කොහොමද පිහිටන්නේ කියලා. මම ඒක ටිකක් ඉස්සරහට ගිහිලා කතා කරන්නම්. P කාක්ෂික කියන්නේ පුතේ අපි කාමර කියලානේ මේ හඳුන්වන්නේ. ඇත්තටම පුතේ P කාක්ෂිකයක් කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටිය වටා අර මම කලින් යන්න වගේ පිහිටන්න පුළුවන් ස්ථානවල ඝනත්වය ඇඳලා පස්සේ ඝනත්වය රූපගත කරාට පස්සේ හම්බෙන හැඩය තමයි ඒ කාක්ෂිකයේ හැඩය කියලා කියන්නේ. අපි ඉස්සරහට කතා කරමුකෝ. හරි. P උපශක්ති මට්ටමේ P කාක්ෂික 3ක් තියෙනවා. කාමර 3යි කියලා මෙහෙම ලකුණු කරා. D උපශක්ති මට්ටමේ D කාක්ෂික 5යි කාමර 5ක් කියලා ගමු ඒක. එතකොට එක කාමරයක තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකක්. මම ඉලෙක්ට්‍රෝන මෙහෙම අඩහිස් සහිත ඊතල දෙකක් දෙපැත්තට දාලා අඳින්නේ. ඉලෙක්ට්‍රෝන යුගල් වශයෙන් තමයි පුතේ මේ කාක්ෂිකයක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන ගබඩා වෙලා තියෙන්නේ. හරි දෙපැත්තට තමයි ඒක ලකුණු කරන්නේ. මොකද ඒගොල්ලෝගේ භ්‍රමණ දිශා නැති වෙනස්. අපි ඉස්සරහට ඒවා කතා කරමු.
මෙතන 2යි ඉලෙක්ට්‍රෝන මෙතන 8ක් තියාගන්න පුළුවන්. මෙතන කාක්ෂික පහක් කියන්නේ එක කාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන දෙක ගානේ 10ක් පුළුවන්. 2යි 8යි 10යි කියන්නේ ඉලෙක්ට්‍රෝන 3 වෙනි ශක්ති මට්ටමේ පුතේ 18ක් තියාගන්න පුළුවන්. පැහැදිලිද? දැන් ඔයාලට පැහැදිලිද? ඇයි අර ශක්ති මට්ටමක් ඇතුලේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මෙන්න මේ සූත්‍රයෙන් 2n වර්ගය කියන සූත්‍රයෙන් දෙනවා කිව්වේ. දැන් තේරෙනවද? ඇයි 3 වෙනි ශක්ති මට්ටම වෙද්දි මේ විදිහට 18ක් එන්නේ කියලා? 18ක් තියාගන්න හැකියාව තියෙන්නේ ඇයි කියලා? 18ක් පිරෙනවද නැද්ද කියන එක අපි පස්සේ කතා කරමු. ඇත්තම පුතේ 3 වෙනි ශක්ති මට්ටම වෙද්දි ඉලෙක්ට්‍රෝන 18ක් තියාගන්න හැකියාව තියෙන්නේ. ප්‍රධාන ශක්ති මට්ටමක් තියෙනවා. යාට උප ප්‍රධාන ශක්ති මට්ටම් තියෙනවා. ඒ උප ප්‍රධාන ශක්ති මට්ටම් වල මෙහෙම වෙන වෙනම කාක්ෂික වර්ගයක් පිහිටලා තියෙනවා. එක කාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන දෙක ගානේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 18යි. දැන් ඔහොමම හිතන්න පුතේ ශක්ති මට්ටම ප්‍රධාන ශක්ති මට්ටම 4ට යන්න. 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමට යද්දි මොකද්ද වෙන්නේ? මාත් එක්ක හිතමු. හිතින් හිතලා ගමු. උපශක්ති මට්ටම් තියෙනවා පුතේ 4ක්. මොනවද ඒ 4? 0 1 2 සහ 3. එතකොට මෙතනදී එනවා කාක්ෂික වර්ග. S කාක්ෂික ඉන්නවා, P කාක්ෂික 3ක් ඉන්නවා, D කාක්ෂික 5ක් ඉන්නවා. ඊට අමතරව තව අලුත් කාක්ෂිකයක් එනවා. මොකද්ද? F කාක්ෂික කීයක් ඉන්නවද? F කාක්ෂික නම් පුතේ 7ක් ඉන්නවා. ඒ කියන්නේ හරියට කාමර 7ක් තව ඇඩ් වුණා. නේ? 4 වෙනි ශක්ති මට්ටමට යද්දි තව කාමර 7ක් වැඩි වුණා. එක කාමරයක නැත්නම් එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙක ගානේ තව වැඩිපුර 14ක් තියාගන්න පුළුවන්. එහෙනම් පුතේ 4 වෙනි ශක්ති මට්ටමට යද්දි මේ 3 වෙනි ශක්ති මට්ටමේ මේ තියෙන සෙට් එකට අමතරව තව කාක්ෂික 7ක් ආවා කියන්නේ මෙයාට අමතරව තව 14ක් එතනදී තියාගන්න පුළුවන් 4 වෙනි කාක්ෂිකයට. එහෙනම් 4 වෙනි කාක්ෂිකයේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 18යි. එතන අලුතෙන් 14කුත් එනවා 32ක් වෙනවා. බලන්න මේ සූත්‍රයට ගැලපෙනව නේද? 4 වෙනි කාක්ෂිකය කියන්නේ n සමානයි 4යි. 4 වර්ගය කියන්නේ 16යි. 16 වරක් 2 32යි. පැහැදිලිද? දැන් පුතේ සාමාන්‍ය පෙළදී අපි ඉගෙන ගත්ත අර ප්‍රධාන ශක්ති මට්ටම් විතරක් ගැන දැනගෙන මේ ඉලෙක්ට්‍රෝන කොහොමද තියාගන්න පුළුවන්? මේ මැක්සිමම් ප්‍රමාණය, උපරිම ප්‍රමාණය කොහොමද හැදෙන්නේ කියන එක අපිට පැහැදිලි කරගන්න බෑ. නමුත් උසස් පෙළ සීමාවෙදී පුතේ අපි මෙන්න මේ උපශක්ති මට්ටම් සහ කාක්ෂික ගැන සංකල්පය ඉගෙන ගන්න නිසා අපිට හැකියාව තියෙනවා මෙන්න මේ දේවල් දැන් පැහැදිලි කරගන්න. පැහැදිලිද? හරි. දැන් එතකොට පුතේ ඔයාලා දන්නවා ප්‍රධාන ශක්ති මට්ටමක උපශක්ති මට්ටම් කියලා කට්ටියක් ඉන්නවා. එයාලට කාක්ෂික කියලා වර්ගයක් ඉන්නවා. ඒ කාක්ෂික ඇතුලේ මෙතන අපි සිම්පල් L කියලා දාන්නේ පුතේ. කාක්ෂික වලට සාමාන්‍යයෙන් සිම්පල් M කියලා දාන්නේ. අපි මේවා ඉස්සරහට කතා කරනවා ක්වොන්ටම් අංක ලියද්දි. ඉස්සරහට ක්වොන්ටම් අංක ලියන්න තියෙනවා. ඒතකොට අපි බලමු. මේ හැම කාක්ෂිකයකටම පුතේ ඉලෙක්ට්‍රෝන දෙක ගානේ තියාගන්න පුළුවන්. මම හිතන්නේ එතන එනකන් හොඳටම පැහැදිලි. මේක නෝට් ඩවුන් කරගන්න. හරි පුතේ මේ බලන්න. දැන් අපි මෙතනින් ඉස්සරහට දැන් කතා කරන්න යනවා මේ කාක්ෂික වල හැඩ ගැන. පුතේ මතක තියාගන්න S කාක්ෂික වලට තියෙන හැඩය තමයි ගෝලාකාර හැඩය. S කාක්ෂික ගෝලාකාරයි. P කාක්ෂික අපි කියනවා ඩම්බලාකාරයි කියලා. හරිද? P කාක්ෂික ඩම්බලාකාරයි. D කාක්ෂික වල තියෙන හැඩයට අපි ක්ලෝව් හැඩයක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ කියන්නේ ඒක හැඩය ටිකක් අපිට පැහැදිලි කරන්න අමාරුයි. ඩම්බලාකාර හැඩයකට සමාන හැඩයක් තියෙනවා. ඊට අමතරව ඒකේ තව
පොඩි අර සංකීර්ණතාවයක් තියෙනවා. ඒ නිසා අපි පොදුවේ කියන්නේ D කාක්ෂිකක් ඩම්බලාකාරයි කියලා. නමුත් හරිම ඩම්බලාකාර නෙමෙයි. ඒක ටිකක් සංකීර්ණයි. F කාක්ෂිකවල හැඩය තවත් සංකීර්ණයි. ඒක පැහැදිලි කරන්නේ නැහැ. උසස් පෙළ සීමාවේදී සංකීර්ණ හැඩයක් තියෙනවා. හරි පුතේ. එතකොට මේ කාක්ෂිකවල හැඩ කියන්නේ ඇත්තටම මොකක්ද? මම අර කලින් පැහැදිලි කරා ඔයාලට මතක ඇති හයිඩ්‍රජන්ගේ සහ ලිතියම්ගේ අර ඉලෙක්ට්‍රෝන වල පිහිටීම එක දිගට ෆොටෝස් 1000ක් ගහලා ඒව ඔක්කොම එක මත එක තිබ්බට පස්සේ අර සමහර තැන්වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා රූප රාමුවක් හැදෙනවනේ. අන්න ඒ විදිහට මේ හැම ඉලෙක්ට්‍රෝනයකටම මේ වෙන වෙනම මේ ඉලෙක්ට්‍රෝන ටික අරගෙන ඒ ඉලෙක්ට්‍රෝන වල ෆොටෝස් වෙන වෙනම ගත්තොත් පිහිටන හැඩය තමයි පුතේ මේ කාක්ෂික වල හැඩය කියන්නේ. දැන් උදාහරණයක් ගන්නකො මෙන්න මෙහෙම P කාක්ෂිකයක කියන්නේ මෙන්න මේ විදිහට. P උපශක්ති මට්ටමක ඉන්න P කාක්ෂිකයක් ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගන්නකො. අන්න ඒ ඉලෙක්ට්‍රෝනයේ ෆොටෝස් අපි ගැහුවොත් කොහොම හරි ක්‍රමයකට ඒ ඉලෙක්ට්‍රෝනය වෙන් කරගෙන එයාගේ ෆොටෝස් 1000ක් විතර එක දිගට ගන්නවා. ඊට වැඩි වෙන්නත් පුළුවන්. එහෙම ඉලෙක්ට්‍රෝනයක් වෙන් කරගෙන එයාගේ ඡායාරූප එක දිගට පරමාණුවේ කොහෙද පිහිටන්නේ කියලා බලන්න ගත්තොත් ඒ සියලුම ඡායාරූප එක මත එක තියලා ඕවර්ලැප් කරොත් ලැබෙන හැඩය නැත්තම් වැඩිපුරම ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙනවා කියලා ලැබෙන හැඩය තමයි පුතේ මෙන්න මේ ඩම්බලාකාර කියන හැඩය. ඩම්බලාකාර කියන්නේ මෙන්න මෙහෙම හැඩයක් පුතේ. හරිද? ඩම්බලාකාර හැඩය. පැහැදිලිද? ඒ කියන්නේ මේ කාක්ෂිකයක් කියලා අපි ඇත්තටම හඳුන්වන්නේ පුතේ මේක ඇතුලේ තියෙන මොකක් හරි කාමරයක් කියලා අපි අවබෝධ කරගන්න හිතුවට කමන්නේ නැහැ. මේ ඇත්තටම කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය. ඒ කියන්නේ මෙන්න මේ කිසියම් ඉලෙක්ට්‍රෝනයක් පරමාණුවක් ඇතුලේ වැඩිපුරම ගැවසෙන ඒරියා එක එක්තරා හැඩයකට තමයි තියෙන්නේ. මේ හැඩයට තමයි ඔය අපි පරමාණුවේ හැඩය නැත්නම් කාක්ෂිකයේ හැඩය කියලා කියන්නේ. පැහැදිලි නේද? එතකොට D කියන උපශක්ති D කියන කාක්ෂිකය ගත්තොත් එයාගේ ටිකක් සංකීර්ණ හැඩයක් තියෙන්නේ. ඒකට ටිකක් ඩම්බලාකාරය වගේ හැඩයක් තියෙන්නේ. මම ওই ෆොටෝස් දාලා තියෙනවා බලන්න PDF එකේ. ඒ කියන්නේ ඒ D කියන කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනය පරමාණුව ඇතුලේ වැඩිපුරම ගැවසෙන්නේ කොහෙද? අන්න ඒ ඝනත්වයේ වැඩිම තැන් වලින් හැදෙන රූපේ නැත්තම් සැකිල්ල නැත්තම් හැඩය තමයි අදාළ කාක්ෂිකයේ හැඩය කියලා කියන්නේ. එතකොට S කාක්ෂිකයේ තියෙන පුතේ ගෝලාකාර හැඩයක්, P කාක්ෂිකයේ තියෙන්නේ ඩම්බලාකාර හැඩයක්, D කාක්ෂික වල තියෙන්නේ ඩම්බලාකාර හැඩයට හුරු හැඩයක්, F කාක්ෂිකයේ හැඩය සංකීර්ණයි අපි ඒකට නමක් කියන්නේ නැහැ සාමාන්‍යයෙන් උසස් පෙළ සීමාවේදී අපි ගැන කතා කරන්නේ නැහැ. මං හිතන්නේ දැන් එතෙන්ට එනකම් පුතාලට තේරෙන්නේ නැති හොඳට. තව ටිකක් ඉස්සරහට ඇති තමයි තවත් හොඳට තේරෙන්නේ. පැහැදිලිද? දැන් සාමාන්‍ය පෙළ සීමාවේදී ඉගෙන ගත්තට වඩා දැන් ටිකක් ඔයාලා ඉස්සරහට ආවා. උසස් පෙළ සීමාවේදී කොහොමද ඇත්තටම මේ ඉලෙක්ට්‍රෝනයක් ප්‍රධාන කවචයක් ඇතුලේ තව ටිකක් ඇතුළට ගිහිල්ලා කොහොමද පිහිටන්නේ කියලා දැන් ඉගෙන ගත්තා. තව ටිකක් ඉස්සරහට යන්න. හරි. දැන් තියෙන්නේ පුතේ ගොඩාක් වැදගත් කොටසක්. අපි උසස් පෙළ සීමාවේදී කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කියලා බලන්නයි යන්නේ. පරමාණුවක නැත්නම් කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන හරිම ක්‍රමය මොකද්ද කියලා බලන්නයි යන්නේ. උසස් පෙළ සීමාවේදී ඒක හරියට වෙනස් වෙලා තියෙනවා සාමාන්‍ය පෙළ සීමාවේදී ඉගෙන ගත්ත දෙයට වඩා. හරි. දැන් මම හිතන්නේ පුතේ කාක්ෂිකයක් කියන්නේ මොකද්ද කියලා ඔයාලට අද හොඳට තේරුණා. ප්‍රධාන ශක්ති මට්ටමක් කියන්නේ මොකද්ද? උපශක්ති මට්ටමක් කියන්නේ මොකද්ද? උපශක්ති මට්ටම් වලට අංකණය කරන්නේ කොහොමද? ඒවට දෙන ඉංග්‍රීසි අකුරු මොනවද? එතකොට කාක්ෂික කියන්නේ මොනවද? කාක්ෂික ඇතුලේ කොහොමද ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ? කීය ගානේ පිහිටනවද? මේ ඔක්කොම අපි අද කතා කරා. දැන් පුතේ අපි ඊළඟ දවසේ කතා කරන්නේ මෙන්න මේ සංකල්පේ ටිකක් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හරියට ලියන්නේ උසස් පෙළ සීමාවේදී කියලා. ඒතර පුතේ මේ වීඩියෝ එක මම ඔයාලට දාන්නම්. මේක හොඳට බලන්න. හොඳට බලලා හොඳ අවබෝධයකින් ඊළඟ දවසේ පාඩමට රෙඩි වෙලා එන්න. අපි ඊළඟ දවසේ සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන කතා කරනවා. කොහොමද හරියටම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියන්නේ කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවකට කියලා කතා කරනවා. ඊළඟට අපි එතනින් ඉස්සරහට ගිහිල්ලා මේ ඉලෙක්ට්‍රෝන වල ක්වොන්ටම් අංකය කොහොමද හරිද? ඒත් ක්වොන්ටම් අංක ගැනත් අපි ඊළඟ දවසේ කතා කරනවා. ඒත් මේ ටික හොඳට බලාගෙන පුතාලා රෙඩි වෙලා ඉන්න. අපි ඊළඟ දවසේ ඊටු ටික කන්ටිනියු කරමු.